කීපයකින් S1 A1ක් වුණා. මේ මගේ මාස කීපය ඉගෙන ගත්තේ මුලින් අවුරුදු දෙකක්ම වෙනකොටගේ පන්ති ගියා. එහෙම කරලා S1ක් තිබිච්ච එක මාස කීපයකින් ඒ සාමාර්ථයක් හදන්න පුළුවන් වුණා. විශේෂත්වය වෙන්නේ පුතේ සිංහලයි BC ජෝග්‍රෆි කරන්නේ. සිංහලයි BC වලටයි තියෙන්නේ අක්කට B එකකුයි C එකකුයි. ජෝග්‍රෆි වලට තියෙනවා A එකක්. හැබැයි මාස කීපයකින් පළවෙනි වතාවට S1ක් අරගෙන A එකක් ගන්න මාස කීපයකින් මගේ පන්ති ඇවිල්ලා. සුබ දවසක් හැමෝටම. මම දෙවන පාර විභාගෙ ඉවරලන්නේ. සර්විකම මම දෙවන පාට ජෝග්‍රෆි වලට පන්ති තෝරගත්තේ. ඒ වෙලාවේ සර් හොඳයි කියලා හිතුන හින්දා තමයි තෝරගත්තේ. ඒ වෙලාවේදී අපිට ඒ කියන්නේ ගුරුවරයෙක් කියනවා මගේ නෝට් අඩු වෙලා තිබුණා අපිට පාඩම් කරන්න පාඩම් තිබුණේ නැහැ ඉගෙනන්නේ නැහැ කලින් සර් මුලින්දම අපිට නෝට් ටික හදලා පේපර් කරලා අපි ආයි මුලින්දම හැදුවා සතියට දවසක් ගන්න පේපර් එකක් තිබුණා ඒ පේපර් වලට ලියුවා එකම පේපරේ නැවත නැවත ලියන්න දුන්නා අපිට ඒකලා කොහොම හරි වැඩි විභාගයට වැඩි දවසක් මට එකම මල්ලිට යා නැති වුණා. ඒ වෙලාවේ මම ආයි මාසයක් විතර පන්ති නතර කරා. ඊට පස්සේ සර් කියලා ආයි මම පන්තියට ගිහිල්ලා සර් මට ෆීල් කාඩ් එකක් දීලා ආයි ඉගන්නුවා. ඒ වෙලාවේ මට කොහොම හරි 75 80 තිබ්බ ලකුණු මට්ටම ආයි 50 ගානටම අඩු වුණා. ඊට පස්සේ සර් පේපර් දීලා ගෙදරට පේපර් දුන්නා. ඒ පේපර් ලියලා කොහොම හරි මට ඒකක් හම්බුණා සර්ගේ කැපවීමයි කලින් ගිය සර් අපිට පාඩම් 11ක් උගන්වලා තිබුණේ විභාගෙ ලියනකොට. ඒකෙන් සර්ට ගිහම ස්තුතියි. හරි අක්කා කිව්වේ මුලින් ඒ දරුවා මගේ පන්තියේදී පාඩම් 11ක් කලින් පන්තියේ උගන්වලා තිබ්බේ නෑ කියලා. ඒ පාඩම් 11ක් හදලා උගන්වපු පාඩම් වල රූප සටහන් වෙනස් කරා, නෝට් එක වෙනස් කරා. වෙනස් කරන්න වුණා.